ලක්ෂ ගණන් සල්ලි මමන බුලත් දැල්ලක් හිටව ගන්න කොහොමද බුලත් පැල ප්‍රකට කරන්න කොහොමද කියලා අද වීඩියෝ අපි කියලා දෙන්නේ. වීඩියෝ එකත් එක්ක රැඳී ඉන්න අවසාන වෙනට එක්ක. ගල් මුල් බොරු නැති සාමාන්‍ය පසක් තෝරාගෙන මේ විදිහට කපා ගන්න. පස හොඳට බුරු කරගන්න ඕනේ. ගල් කැට මුල් අනවශ්‍ය දේවල් තියනවා ඒවා ඉවත් කරගන්න. මෙන්න මේ වගේ පස් කුට්ටියක් තියනවා නම් ගොඩක් හොඳයි. ඊට පස්සේ මේ වගේ බෑග් හાર્ඩ්වෙයාර් එක තියෙන හાર્ඩ්වෙයාර් එකෙන් ගිහලා බෑග් ටිකක් ගන්න පුළුවන්. ප්ලාස්ටික් බෑග් එකකට දාලා හොඳට තද කරන්න ඕනේ. කැමති පැකට් ගාන පැකට් කරගන්න පුළුවන් ඔයාලට. බුලත් වැලෙන් බුලත් දැල්ලක් කපා ගද්දින් බලන්න ඕනේ මෙහෙම මුල් තියනවාද කියලා. පුරුක් දෙයක් වගේ ඊට තියලා තුන්වෙනි පුරුකෙන් අපි අඟලක් වගේ ප්‍රමාණයක් තියලා කපා ගන්න ඕනේ පැල හිටවන්න. දැල්ල කපනකොටම තැලෙන්නේ නැතුව හරි කෙලින් හොඳ පියකින් කපා ගන්න ඕනේ. මේ වගේ පුරුක් දෙයක් තියලා මේ තුන්වෙනි පුරුකෙන් අඟලක් වගේ තියලා තමයි අපි කපා ගන්න ඕනේ පැල හිටව ගන්න. මේ වගේ කැමති ප්‍රමාණයක් බලලා කපා ගන්න පුළුවන් අපිට. මේ තියෙන මේ විදිහට කපාගත්තු බුලත් දළු ටිකක් ඔයාලත් මේ ගානට මේ විදිහට කපා ගන්න. පැකට් කරපු පැකට් වල වතුර ටිකක් දාගන්න ඕනේ. වතුර ටිකක් උතර දාගන්න පැගෙන්න. මේක නම් මේ පැංගිලා තියෙන හින්දා මම වැඩි වතුර දාන්නේ නැහැ. යටම දැල්ලේ පුරුක යට යන විදිහට අඟලක් වගේ යට යන්න හොඳට පස් තට්ටුවට තද කරලා ඔය වීඩියෝ එකේ පේන විදිහට හොඳට ඇතුළට දාගන්න ඕනේ. මුල හොඳට තද කරගන්න.
පැල ටික පැකට් කරලා ඉවර වෙලා වතුර ටිකක් දාගන්න. මේ තියෙන්නේ මේ විදිහට පැකට් කරපු බුලත් දළු. ඔයාලත් කැමති ගානක් පැකට් කරගන්න. උර කරපු බුලත් පැල ටික පිළිවෙලට තියාගෙන අනිවාර්යෙන් දවසට එකපාරක් වතුර දාන්න ඕනේ. ඉරාව වැඩි නිසා හැමන තැනකින් බුලත් පැල ටික තියාගන්න. මේ විදිහට පොල්ලක් ගිස්සක් අරගෙන වට කරගත්තා නම් හොඳයි. ඊට කවරයක් හරි අරන් වට කරගන්න තමන්ට ලේසි විදිහට. මම නම් ඔය පොල් අතු ටිකක් තමයි මේ වට කරගන්නේ. මේ විදිහට හොඳට බුලත් පැල ටික අවුව වැටෙන්නේ නැති වෙන්න වට කරගන්න ඕනේ. ඉතින් යාළුවනේ ඔයාලා මේ වීඩියෝ එකෙන් දෙයක් ගත්තා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. මොකක් හරි බුලත් ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් කරන්න යන්න. අපි කතා කරමු මේ ප්‍රශ්න ගැන. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. මම channel එක subscribe කරලා, like කරලා, කමෙන්ට් කරලා, ෂෙයා බරක් දාන්න යාළුවනේ. ජය වේවා.